මෙන්න උපුටා ගැනීම සැප්තැම්බර් 2 වෙනි දින සන්ධ්‍යාව වන විට සන්ධ්‍යාව 2 වෙනි විට ලියනාරච්චිගේ තත්ත්වය නරක අතට හැරින් කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත පරීක්ෂක වික්‍රමසිංහ විසින් සැප්තැම්බර් 2 වෙනි දින 11ට පමණ ලියනාරච්චි කොළඹ මහරෝහලේ හදිසි අනතුරු සේවා අංශයට ඇතුළත් කරන ලදී. අනතුරුව ලියනාරච්චියම රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කරිනි. මධ්‍යම රාත්‍රියේ පසුවේ විනාඩි 30කට පමණ පසුව එම රෝගියාගේ හුස්ම ගැනීම Honorable Sunil Watagala, you have 2 more minutes. හුස්ම ගැනීම නතර විය. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එල්.බී. දල්විස් මහතා විසින් පවත්වනු ලැබින. ඔහුගේ නිගමනයන්ට අනුව විජේදාස ලියනාරච්චි මිය ගොස් ඇත්තේ මොට ආයුධ වලින් සිදු කරනු බහුවිධ පේශී සහ සැකිලි තුවාල සහිත සටහන් කම්පනයෙන් හා ලේ ගැලීමෙනි. මියගේ ලියනාරච්චිගේ සිරුරේ තිබී ඔහුගේ මරණයට පෙර සිදු වූ බාහිර තුවාල ආසන්න වශයෙන් 207ක් වෛද්‍ය අල්විස් මහතා විසින් සටහන් කරනු ලැබ ඇත. මෙය මියගිය අයගේ සිරුර පුරාම තිබූ නොයෙකුත් අභ්‍යන්තර තුවාල වලට අමතර වශයෙන් වූවකි. දහස් ගණන් හබයාස් කෝපුස් පෙත්තම් ඉදිරිපත් කරමින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දහස් ගණන් හබයාස් කෝපුස් පෙත්තම් ඉදිරිපත් කරමින් දහස් ගණන් අම්මලාට තාත්තලාට බිරියන්ට සැමියන්ට සොයුරන්ට සොයුරියන්ට දරුවන්ට තමන්ගේ අතුරුදහන් වුණු කිරිසුවඳ සොයා දෙන්නට නීතිඥ විජේදාස ලියනාරච්චිගත් වෑයමට හම්බ වෙච්ච දඬුවම ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ විතරක් නෙවෙයි, මේ විජේදාස එච්චර තුච්චකමක් කරා විතරක් නෙවෙයි, විශේෂ මහාධිකරණයේ පැවතිච්ච නඩුවේදී විජේදාස ලියනාරච්චි සහෝදරගේ ඝාතකයෝ කියලා වෙනම දෙන්නෙක්ව දාලා දමියක් දාලා වර්ධකරු කරන්න හැදුවා. එදා වෙන දෙන්නෙක් දාලා ඒ දෙන්න වර්ධ පිළිගත්තා. පිළිගත්තත් මහාධිකරණයේ කිව්වා මේ දෙන්න නෙවෙයි කළා තියෙන්නේ, මේ දෙන්න නෙවෙයි කළා තින්නේ කියලා. එදා ඒ ගත්තු නිවැරදි තීන්දුව තමයි අදටත් රනිල් වික්‍රමසිංහලා මේකට වග කිය යුතුයි කියලා අපි කියන්නේ.